හායි අද ඉතින් වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ රයහානාගේ බර්ත්ඩේ එක කොහොමද අපි සෙලිබ්‍රේට් කරේ කියලා තමයි. මේ බර්ත්ඩේ එක සාමාන්‍යයෙන් දැන් එයාට අවුරුදු 7ක් විතර වෙනවා රයහාට. ඒ වුණාට මේ වීඩියෝ එක පරණම වීඩියෝ එකක්. හැබැයි මතකයක්. ඉතින් මම මෙමරි එක ෂෙයා කරන්න හිතනවා ඔයගොල්ලන් එක්ක. මොකක්ද කියලා කිව්වොත් මේ රයහානාගේ 4 වෙනි බර්ත්ඩේ එකේදී මං ළඟ නැහැ. ඒක මං පොඩි වැඩකට මං අබ්‍රෝඩ් හිටියේ. එතකොට රියා ඇවිල්ලා හිටියේ තාත්තිත් එක්ක. ගෙදර තමයි තාත්තිත් එක්ක හිටියේ. ඉතින් අපේ රිලේෂන්ස් ඔක්කොම එකතු වෙලා එයාගේ බර්ත්ඩේ එක එයාට මගේ අඩුපාඩුව දැනෙන්නේ නැති වෙන්න ලස්සනට සෙලිබ්‍රේට් කරපු දවසක් තමයි මේ දවස. ඉතින් ඒ දවස ගැන කිව්වොත් ගොඩාක් මං දුක් වෙච්ච දවස. ඒ කිව්වොත් රියා ගාව මට ඉන්න බැරි වුණා. එයාට 4 වෙනි බර්ත්ඩේ එක එදා දවසේ ලස්සන්ට උදේ පාන්දරම එයාව අන්දවලා ඔක්කොම කරේ යාළගේ නැන්දා. ඒ කියන්නේ මගේ නංගිලා ඒගොල්ලන් හැමෝම එකතු වෙලා ලස්සන්ට එයාව අන්දවලා බැලුන්ස් ටික ඩෙකොරේට් කරලා එතන පුළුවන් විදිහට ඔක්කොම සැරසිලි ටික ආදලා කරලා මෙයාව ගෙට් රෙඩි කරලා තියෙන්නේ නංගිලා. ඉතින් ඊට පස්සේ හස්බන්ඩ් මොනවද කරලා තියෙන්නේ එයාගේ කේක් එක එයාට ආස කරන කෑම ගිෆ්ට්ස් ඔක්කොම අරගෙන එදා නංගිලා ගෙදරට ගිහිල්ලා තියෙනවා පොඩි කෙනාව අරගෙන. ඉතින් එදා ගිහිල්ලා එයාට සර්ප්‍රයිස් එකක් වශයෙන් නංගිලත් ගිෆ්ට්ස් ගොඩක් දීලා තියෙනවා. එතකොට එයාගේ අයියා කියන්නේ මගේ අක්කාගේ පුතා එයාට ගිෆ්ට්ස් දීලා තියෙනවා. එතකොට එයාගේ මගේ නංගිලා ආච්චි හැමෝම ගිෆ්ට්ස් දීලා තියෙනවා. එතකොට අස්බනුත් ගිෆ්ට්ස් දීලා තියෙනවා. ඉතින් ඒ දවසේ එයාට කිසිම තනිකමක් දැනෙන්නේ නැති වෙන්න ලස්සනටම සෙලිබ්‍රේට් කරලා තිබුණා බබා ඒ දවසේ සතුටින් ඉන්න විදියට. ඉතින් ගොඩක් සතුටුයි. හැබැයි මතකයේ කියන දේ කාටත් ගොඩාක් අවශ්‍යම දේ. ලස්සන මෙමරිස් අපි අපේ වටේම ඉන්න කට්ටිය ක්‍රියේට් කරනවා. ඉතින් අපි ෆැමිලි එකක් වශයෙන් ඉන්නකොට ඒ දේවල් ඔක්කොම ක්‍රියේට් වෙනවා තනියෙන් ඉන්න අයට වඩා. ඉතින් මේ වගේ දවසක් හරි කවදා හරි දවසක් එනවා නම් බර්ත්ඩේ එකක් හරි විශේෂ දවසක් එනවා නම් ෆැමිලි එකත් එක්ක එකතු වෙලා ඒ දවස ලස්සනට ගත කරන්න මට හිතුණ දේ ඒකයි. ඉතින් රයානාගේ 4th බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක මෙහෙම තමයි සිද්ධ වුණේ. සාමාන්‍යයෙන් රයාගේ පළවෙනි බර්ත්ඩේ එකේ ඉඳන් දැන් රයාට 7 වෙනි බර්ත්ඩේ එක වෙනකම්ම වීඩියෝස් තියෙනවා. අපි එකින් එක බලමු. මේක 4 වෙනි බර්ත්ඩේ එක රයා තනියෙන් කොහොමද සෙලිබ්‍රේට් කරේ කියන එක තමයි එයාගේ තාත්තත් එක්කයි. එතකොට එයාගේ නැන්දිලත් එක්ක ෆැමිලි එකත් එක්කම සෙලිබ්‍රේට් කරේ මෙහෙමයි. එයාගේ තාත්තගෙන ආපු ඇඳුම් බලලා එයාට ආසයි. එයා එකිනෙක බලලා වීඩියෝස් තිබුණා. මේ ඔක්කොම මට යවලා තිබුණා. මම අබ්‍රෝඩ් ඉද්දි මට ඒවලා තිබුණා. මේම තමයි පොඩි එක්කෙනාට මේ ගිෆ්ට්ස් දුන්නා. එයා සර්ප්‍රයිස් වුණා. එයාගේ බර්ත්ඩේ එක මෙහෙම තමයි සෙලිබ්‍රේට් කරේ. එහෙම කියලා මට කියද්දි ඇත්තටම දුකයි අය කිව්වොත් මම මොනවා වුණත් එයා ගාව ඉන්න බැරි වුණා. ඒ බර්ත්ඩේ එක වෙලාවේ. ඉතින් ලස්සනට ඒ දවස ගත වුණා කියලා හිතනවා. පොඩි අයට ඉතින් කොච්චරනම් කට්ටිය හිටියත් අම්මා ළඟ නැති අඩුපාඩුව දැනෙනවා. එයා විටින් විට ස්ටබ්බර්න් වෙච්ච වෙලාව තමයි මේක. ඒ කියන්නේ එයාට නිකම්ම තරහ යනවා. ආච්චි එයාව බයිට් කරලා තියෙනවා. මෙයා හොඳට තරහා ගිහිල්ලා ඉන්නකොට ගත්ත වීඩියෝ එකක්. මේකත් මට ඒවලා තිබුණා මෙහෙම තමයි කියලා. ඉතින් මේ 4 වෙනි බර්ත්ඩේ එක ගොඩාක් ලස්සන මතක සටහන් එක්ක ගත්ත බර්ත්ඩේ එක. ඉතින් මට තාමත් ඒ දේවල් ඒ කියන්නේ දුකත් එක්කම සතුටකුත් දැනෙනවා. හරි කමන්න බබා කොහොම හරි ලස්සනට සෙලිබ්‍රේට් කරානේ කියලා. ඉතින් තවත් මෙමරි එකක් අරගෙන ඔයගොල්ලන් එක්ක මම ෂෙයා කරන්න එනවා වීඩියෝ එකකින්. Thank you.